ආයුබෝවන් පසුගිය සතියේ වෙළඳ බල හැසිරීම කෙටියෙන් සතියේ මැද පෙරදිග ගැටුම් තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් ගෝලීය වෙළඳපළින් පීඩනයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල සති 4කට ආසන්න කාලයක් ඉහළ මට්ටමක කරා ළඟා විය. ඔවුහු සමුද්‍ර සංධිය හරහා ගමනාගමනය පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සැලසුම් කර තිබූ සාකච්ඡා නොපැවැත්වීම හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසයට තවදුරටත් බලපෑම් එල්ල කළේය. මෙම පසුබිම යටතේ කොළඹ කොටස් වෙළඳපොළ සතිය අවසන් කළේ පහළ මට්ටමකිනි. ASPI දර්ශකය ඒකක 206කින් පහළ ගොස් 21,410කින් ලෙස සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 37කින් පහළ ගොස් 6,028ක් විය. එමෙන්ම වෙළඳපොළ ක්‍රියාකාරකම් සාපේක්ෂව මන්දගාමී වූ අතර සතියේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 8.2ක් දක්වා පහළ ගියේය. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ පිළිබඳ ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතී. දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල ඔරොත්තු දීමේ හැකියාව සමාගම්වල ලාභදායීත්වය වැඩි දියුණු වීම සහ ප්‍රධාන ආර්ථික අංශවල අඛණ්ඩ වර්ධනය ඊට සහාය වේ. කෙසේ වෙතත් මැද පෙරදිග වූ දේශපාලනික ආතතීන් තෙල් මිලෙහි උච්චාවචනයන් සහ ගෝලීය වෙළඳපොළ පවතින අවිනිශ්චිතතාවයන් හේතුවෙන් බාහිර අවදානම් තවදුරටත් ඉහළ මට්ටමක පවතී. ඒ නිසා ආසන්න කාලය තුල වෙළඳපොලේ අස්ථාරත්වය තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය හැකිය. ශ්‍රී ලංකාව 2022 ආර්ථික අර්බුදයේ පැවති කාලයට සාපේක්ෂව මේ වන විට පවතින තෙල් මිල ඉහළ යාමේ බලපෑමට මුහුණ දීමට වඩා හොඳ තත්ත්වයක සිටින බව මූඩීස් රේටින් පවසයි. වර්තමානයේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කර ඇති ප්‍රතිසංස්කරණ නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රම නිසා IMF වැඩසටහන ප්‍රධාන වශයෙන් උපකාරී වී තිබේ. මේ අතර මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය පිළිබඳ විශ්වාසය පළ කර ඇති අතර ආර්ථික වර්ධනයේ 5% පමණ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 ජූලි මාසයේ නිෂ්පාදන අංශයේ PMI අගය 55ක් වූ අතර එමගින් ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් ආයෝජන සඳහා ඇති අවස්ථාද තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පවතී. SEC, CSC, පෝස්ට් සිටි කොළඹ සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සිඩ්නි නුවරදී ඉන්වෙස්ට්මන්ට් ශ්‍රී ලංකා ආයෝජන සමුළුවක් පවත්වා ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනය සහ ප්‍රාග්ධන වෙළඳපොළ පවතින ආයෝජන අවස්ථා ඕස්ට්‍රේලියානු ආයෝජකයන්ට සහ එරට සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට හඳුන්වා දී ඇත. ව්‍යාපාරික අංශයේ හේලිස් PLC සමාගම S&P Global Rating වෙතින් B+ ජාත්‍යන්තර විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම හිමි වී ඇති අතර එහිදී ඉදිරි දැක්ම ස්ථාවර ලෙස නම් කර ඇත. එමෙන්ම චැට් හෝල්ඩින් සමාගම 2027 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී පසුගිය වසරට සාපේක්ෂව ආදායම 34කින් ඉහළ යාමක් වාර්තා කර ඇත. ඒකම් ස්පෙන්ස් සමාගමද ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් බදු පෙරලාභය එහෙමත් නැත්නම් profit before tax 74කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.74ක බවට පත්ව ඇත. හේමාස් හෝල්ඩින් PLC සමාගමද සිය ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින් කෙන්යාවේ පිහිටි ට්‍රිගා ස්ටේෂනරීස් ඇන්ඩ් ප්‍රින්ටර්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගෙන ඇත. මෙම අත්පත් ගැනීම මගින් හේමාස් සමාගමට නැගෙනහිර අප්‍රිකානු වෙළඳපොළ තුළ සිය පැවැත්ම ශක්තිමත් කර ගැනීමටත් එහි දැනට පවතින ලිපි ද්‍රව්‍ය සහ අධ්‍යාපනික නිෂ්පාදන සන්නාම තවදුරටත් පුළුල් කිරීමටත් හැකිවේ. මේ අතර ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 1.5ක සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති අතර 2026 වසර තුළ සංචාරකයන් මිලියන 2.7ක් මෙරට ගෙන්වා ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 4.2ක ආදායමක් ලබා ගැනීම මෙහි අරමුණයි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව නැවත වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තයට තවදුරටත් සහාය වීමට අපේක්ෂා කරයි. ඉදිරියේ වෙළඳපොළ තොරතුරු දැන ගැනීමට අපහාර දී සිටින්න.